ටෝසන් චරිත අසලංකට මෙන්න ඉක්මන් ලකුණක් ලබා ගන්නවා. ඒ සමගින් මේ ලකුණ ලබා ගන්නවා සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 150 වාර්තා වෙනවා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඒකලන්තයේ නිරීව පන්දුවල 35ක් අවසන් 150යි කඩලු 4කට පන්දුවර 15ක් තිබෙනවා. ඉතින් අර අපි නායකයා පවසා සිටි ලකුණු සීමාවට යන්න හැකි වුණොත් ඒ වැදගත් වේවි. නමුත් අපිට මේ පෙනී යන ආකාරයටම තනතිරෝ තුල හොඳින් දඟපන්දු යමන විට පහසු නැහැ ලකුණු ලබා ගන්න. පන්දු 81කින් දෙවන ලකුණු 50 පන්දු 69කින් තුන්වන ලකුණු 50 පන්දු 59කින් පැහැදිලිව මේ පන්දුවල 34න් අනතුරුව අර පන්දු දෙකක් භාවිතා කිරීම නායකයා විසින් එක පන්දුවක් බවට තීරණය කර ෂෙඩියු ඕවර්ටන් කරනවා. බවත් පිටිකරුවා චරිත අසලංකට එරෙහිව right arm round the wicket ආකාරයට පන්දු යයිම ආරම්භ කරන්නේ ඕවර්ටන්. ස්වීපර් කවර් කලාපයට මහසුවෙන් ලකුණක් ලබා ගන්නවා අසලංක. බොහොම තැම්පත් ඉනිමත්තාවම ක්‍රීඩා කරමින් සිටින චරිත මමතින් පන්දු යවන්න මේ ලකුණ පූර්ව 150යි පන්දු යවීමේදී කොන්ට්‍රෝල් රෂීද් එක දැනට පන්දු යවන්න 8 දිනක් භාවිතා කර තිබෙනවා නායක හැරි බෲක් විසින්. වමත් පිටිකරුවාට හු පන්දයාවේ right arm round the wicket ආකාරයට දකුණු පිටිකරුවාට right arm over the wicket ආකාරයට පන්දු යවන්නේ ජිමි ඕවර්ටන්. විශේෂයෙන්ම ඔහු දන්නවා දැනිත් තියනගේ පන්දු මහාන දෙවියන්ගේ ඔහුට ඉඩ ලබා දුන්නොත් ඔහු වේගවත් පහර වලට යනවා කියලා යනවා තමයි ඔහු over the wicket ආකාරයෙන් ඇවිත් සිරුර තුලට නැත්නම් ඔහුගේ පාද පෙදෙසට වැඩිපුර පන්දු යොමු කරනවා. පන්දුවක් රැක ගන්නවා ඉතාමත් දක්ෂ ලෙස ඩීප් බෑක්වර්ඩ් ස්ක්වාලේ කලාපේ පන්දු රකින්න ආදිල් රෂීඩ් මැනවින් ඒ උඩ පන්දුව රැක ගන්නවා. කෙසේ නමුත් විනිශ්චයකරුවන් දෙදෙනා කිසියම් සාකච්ඡාවකට එක්කාසු වන ආකාරයක් දක්වනු ලැබේ. ඒ උඩ පන්දුව හොඳින්ම රැකගත්තාද නිවැරදිව රැකගත්තාද කියන්නේ ඔවුන් අනතුරුව තීරණය කරනවා අය තෙවන විනිසුරුට යොමු කිරීමට. අපිට පේන ආකාරයට තමයි මොදින් මේ පන්දුව රැකගත් ආකාරයක් තමයි දක්වන්න ලැබෙන්නේ. තීරණය ලැබෙන මොහොත ඔයුටි යාර ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වන කඩුල්ල බෙද වැටෙනවා. ජනිත් දියනගේ දැවි යනවා ලකුණු 12කට ඕටන්ගේ පන්දුවකට අද රෂීඩ් උඩ පන්දුවක් රැක ගැනීම. ශ්‍රී ලංකාව 151යි අඩු 5ක්. සමත් හොඳ උඩ පන්දු රැකීම. විශේෂයෙන්ම අදිල් රෂීඩ් තමයි වයස වැඩි. ක්‍රීඩකගේ වයස 37ක්. නමුත් ඔහු ඉතාමත් අවධානයෙන් ක්‍රීඩා කලාපවල පන්දුව දිනතුරු තමයි අපහසුයි. ඉදිරියට එන තමන්ගේ ඉදිරියේ පන්දුවක් අනක ගන්න උඩ පන්දුව රැක ගන්න නැත්නම් දෙපැත්තට යන උඩ පන්දුව රැකගෙන පොඩ්ඩක් පහසුයි. නමුත් තමන්ගේ ඉදිරියේ පන්දුව සිදුවන විට දැනෙත ඒ පන්දුව තුලම තබාගත යුතුයි. නමුත් මොනින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු 5ක් ඔයසම් කඩලු අතින් අර්ධයක් දැන් බෙද වැටි අවසන් 151යි කඩලු 5යි. චරිත අසලංක නොදවී 37ක්. කුසල් මෙන්ඩිස් නැත්නම් නිසන්ට දෙදෙනාම ලකුණු 26 බැගින් ලබාගෙන තිබෙනවා. මේ වෙන විට කඩලු බෙද වැටෙනවා සමග
සිසිල් පැන් පානය සඳහා යලි තරගය නතර වී තිබේ. ඒ උඩ පන්දුව ගැන කතා කරද්දී අර පහතින් ඇදින උඩ පන්දුව අපි කියනවා ලෝ කැච් එකක්. ලේසි නෑ ඒ ආකාරයෙන් රැකට් තමයි ඉදිරියේ පත්වන ඒ පහතින් ඇදින පන්දුව. නමුත් හොඳින් පන්දුව නිරීක්ෂණය කරමින් අධ්‍යයනය කරමින් හොඳින් ඒ උඩ පන්දුව රැක් ගන්නවා සමග බිම වැටීමේදී ඔය පන්දුව අතහරින්නේ. ඒ ඉතාමත් වැදගත් ලක්ෂණයක්. ඇත්තට ඉතාමත් වැදගත්. සාමාන්‍ය උඩ පන්දුව රැක ගැනීමේදී ක්‍රීඩකයා ටිකක් අවධානයෙන් ඉන්න අවස්ථාවේදී ඔහු බිමට වැටෙන විට බිමට පතිත වන විට පන්දුව අතේ ඇතිව ඔහුගේ බොහෝ විට නමුත් ඔහු අවාකාරව පිටියේ අනිත් පැත්තට හැරෙන නිසා ඒ හොඳම අවස්ථාවක් විශේෂයෙන්ම මෙවැනි ඉදිරියේ පත්වන උඩ පන්දුව රැක ගැනීමේදී විශේෂයෙන්ම පන්දුරකි. ජිමි ඕටන් තමන්තුනවා කඩු දෙකක් මේ වෙන විට විදදමා ගන්නට. පවන් රත්නායක තමයි දැන් ක්‍රීඩා පිටින් අවතීන වෙන. මන්දිර පහර දීම සඳහා පවන් පැමිණ මුල් තරගයේදී ලකුණු 12ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. තමයි දක්ෂ ක්‍රීඩකයෙක් පවන් රත්නායක. විශේෂ ක්‍රීඩකයෙක් පාසල් සමයේ සිට ලකුණු අතර සිට ක්‍රීඩකයෙක් අන්තර් සමාජ ක්‍රීඩා තරගවලදී නිරතුරුව ලකුණු අතර සිට ක්‍රීඩකයෙක් හොඳ කැඳවීමක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන ඔහුට අවස්ථාව තමන්ට මේ ලැබුණු අවස්ථාව පන්දුවට පහර දෙන ස්ථානයේ යොතනම වුණත් තමන්ට හැකියාව ඇති ක්‍රීඩකයෙක් හොඳ අවස්ථාවක් ඔහුට කවුද කියා දෙන්නේ පහළ කණ්ඩායමේ නායකත්වය පවා දරුවා පවන් රත්නායක. ඔබේ තාක්ෂණය ඉතාමත් හොඳයි. පන්දුවට පහර එල්ල කිරීමේදී තාක්ෂණය ඉතාමත් හොඳින් භාවිතා කරනවා. වෙන තරගේ ප්‍රයෝග යාමේදී ලකුණු ලබා ගැනීම වේගය වැඩි කිරීමට යාමේදී දැවී ගිය උඩ පන්දුවක් ලබා දුන්නා. පාරෙල්ල කරනවා ඩීප් ෆයින් ලෙග් කලාපයෙන් පන්දුව ඇදිනවා හතරේ සීමාවට දුර්වල පන්දුවකට නිසි ප්‍රතිචාර ලබා දීමෙන් තමාගේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා පවන් රත්නායක. ඉතාමත් හොඳින් පාරෙල්ල කරා උදුටුවා කෙටි පන්දුව වැඩි තමන්ගේ ඔහු බලන පාද චලනය සිදු කරද්දී ඕඩන් වැඩිපුරම කැමති වෙන්නේ ඕනම පන්දු යවන්නේ සිරුර තුලට පන්දු යවන්න මොකද ඔහු ඊට ලබා ගන්නවා. ඒ නිසා තමයි නමුත් ඊට දෙවනි නොදැනුවේ තමත් හොඳින් පන්දුවට පහර දෙනවා. සුපිරිගණේ හතරේ පාර. හොඳින් කියෙව්වා පන්දු යවන්නා. එදි වැදගත්ේ පවන් රත්නායක පන්දුව මුදා හැරීමට පෙර පායින පැත්තට ගමන් කරනොත් පන්දු යවන්නා දිගිනියාවට පත් කරනවා. ඔහු ඉලක්කය පායින පැත්තටම යොමු කරනවා. හොඳ හතරේ පාර. පන්දුවට 36ක් අවසන් ශ්‍රී ලංකාව 155යි කඩලු 5ක්. සාධකයේ චරිත අසලංක නායකයා තවමත් හොඳින් ලකුණු අතර සිටිනවා. ටිකක් වැඩිපුර පන්දු ගත්තත් නායකයෙක් සතු ඉනිමක් ඔහු ක්‍රීඩා කරන පොද එක් දින තරඟ රාමුව තුල චරිත ලකුණු 40ක් ලබා ගත්තා පන්දු 58කින්. දෙවැනි ස්ථානයේ දැනට නොදවී සිටිනවා චරිත අසලංක නායකයා 37ක් ලබාගෙන පන්දු 49ක් තුල අතිරේක ලකුණු 5ක් පමණයි මේ ඉනිමේ අන්තර්ගත වී තිබෙන්නේ. අනුව දැනට විනයගරුක පන්දු යැවීමක් එකලස්ත යවන්නක් විජෙක්ස් නව පන්දු වරේ ආරම්භ ඒවා නමුත් අද ඉතාමත් තැන්පත් ක්‍රීඩා කරන අනිත් නිසා ඉතින් අවන් සමග මෙම ඉක්මන් ලකුණක් ලබා සෙමෙන් පහර එල්ල කරන. ඒ ලකුණ ලබා ගැනීමේ අරමුණින්ම ඔහු ඉතාමතා මේ පහර සෙමෙන් එල්ල කරා. මේ ජනිත් ලියනගේ දැවියාම ඉතාමත් අනාර කොට පන්දුවක් නැතිව රජින සුපිරිගන්නේ උඩ පන්දුවක්. දෙනෙත පන්දුව තුලම තියාගෙන සිටින සිටිමින් තමයි උඩ පන්දුව
බිම වැටෙන අවස්ථාව වුණා. පන්දුව දිගින් යන්නේ වැලකට බිම වැටුණා. ඉතින් අල්ලස්. ඉක්මන් ලකුණක් ලබා ගැනීමට මෙන් පවන් උත්සාහ කරනවා. නමුත් සාර්ථක නැහැ. චරිත නිවැරදිවම ඒ ලකුණු නොමැති බව දුටුවා. රත්නායකගේ පන්දුවට පහර දීමේ පිටිකරන ඉරියව්වත් ටිකක් අනිත් ක්‍රීඩකයන්ට ටිකක් වෙනස් වෙනවා. උත්සාහ ටිකක් පහත් වෙනවා. දැන් දෙක ටිකක් හිනා වෙනවා වැඩි අනිත් ක්‍රීඩකයන්ට වඩා. ඉතින් පන්දුව දක්වනවා යන්නේ. පන්දුවයිමට සිගාව ආවිල ජැක්ස්. නමුත් පන්දුවයිමෙන් වැලකී සිටිනවා. මේ පෙර තරගයේ වීරයා මුල් තරගයේ වීරයා තුනේ වෙල්ලාලදී පන්දු 12කින් ඔහු ලකුණු 25ක් අඩු දෙකක් අනර්ග විශිෂ්ට උඩ පන්දු රැකීම. අවසන් පන්දුවට එක ලකුණක් ලබා ගන්නවා පවන් රත්නායක මේ පන්දුවරේ. පන්දුවර 37ක් අවසන් ශ්‍රී ලංකාව 157යි කඩලු 5කට. ඉතිරි පන්දුවර 13 වැදගත් වේවි ලකුණු 200 ගොස් ලබා ගන්න සෑම ලකුණක් ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද ඊළඟට ආදීතින් පන්දුවර පහර දෙන්නේ ඉබලක කණ්ඩායමට මෙම තනතියට මේ දිවා කාලේ අසුරුනාන්දම දක්වන විට අපහසු වේවි. රාත්‍රී කාලේත් දඟපාතු යවන්නට මුහුණ දෙන්නට සිතත් අපි එසේ කිව්වත් මේට පෙර තරගයේදී ලකුණු 117ක් ලබාගත් හොඳ පාර්ට්නර්ෂිප් එක නැත්නම් හොඳ සබඳතාවයක් පැවැත්වුවා බෙන් ඩකට් සහ රූට්. ඉතින් යත් සාධකයක් කිය හැකි ලකුණු ලබා ගැනීම යාමේදී එංගලන්තේ මෝන් දෙදෙනාගේ හොඳ පිටිහරම. ජෙමි ඕටන් යලි කැඳවා තිබෙන පන්දු යැවීම සඳහා ඔහුගේ මේ දක්වා පන්දු යැවීමේ දත්තයේ පන්දුර 4යි ලකුණු 15කට කඩු දෙකක් මේ දක්වා සාර්ථකම පන්දු යවන්න. පොල්ටස් පන්දුවක් පිටතට ලබා ගන්නවා. ඩීප් බෑක්වර්ඩ්ස් කාලේ කලාපයෙන් පන්දුව 4 සීමා වෙත පවන් රත්නායක මේ පන්දුවරේ ආරම්භක පන්දුවටම දර්ශනීය 4 පහරක් එල්ල කරනවා. මේ තමයි පවන් රත්නායකගේ ඇති දක්ෂතාවය. මොකද ජිමි ඕවර්ටන් පන්දුව මුදා හරින්නත් කලින් පියවර ලබා තමන්ගේ ක්‍රීසියට එන විට මේ බලන්න ඔහු ඊටම හොඳින් ස්ථානගත වී හමාරයි. ඉතින් ඔහුගේ පාද පිටින් නෑ පොල්ටස් පන්දුව යමුවන්නේ පහසුවෙන් එල්ල කරනවා ලකුණු 4ක් අනර්ගයි. හොඳ පන්දුවක් අවස්ථාවේ ඔවර්ටන්